ඉතින් ආයිබෝවන් මේ ඔබ හම්බ වෙන්නේ කලකුඩා ප්‍රදේශයේ ඉඳලා. ඉතින් ප්‍රස්තුතයට වෙන ඡායාරූපය ඔබට දැන් පේනවා. අපි ඊට කලින් ඉතින් ඉතිහාසය ගැන කලකුඩා වලට ගියොත් ලස්සන ප්‍රදේශයක් මතක් කරන්න කැමති මෙන්න මේක. කලකුඩා ජැටිය නිර්මාණය කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් 1901 නිර්මාණය කරපු ජැටිය තමයි අද වෙනකොට විනාශ වෙලා තියෙනවා 2004 සුනාමි එක්කම. ඉතින් ජැටිය නිර්මාණය කරපු ආරම්භක ගල තමයි මේ තියෙන්නේ සිහි වටනේ. ඒක තාම නිර්පාදිතය තියෙනවා. මෙන්න ඉතිහාසය ගැන මතක් කරොත් මඩකලපේ සිට කිලෝමීටර් 35ක් උතුරු දිශාවෙන් තමයි මෙම ජැටිය පිරලා තියෙන්නේ. 1901 නිර්මාණය කරපු. මේ නිර්මාණය කරන්න ගත්ත සිමෙන්ති වල බදාම මේ දාලා තියෙන තාම තියෙනවා දැන් අවුරුදු 124ක් වෙනවා. ඉතින් කොහොමද අවුරුදු 124ක් වෙලා සුනාමි ඌදර නොතිබෙන්න මේක තාමත් තියෙනවා. දැන් කැඩලා විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්ථාන අවට අවශේෂ කීපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රදේශයේ බොහෝ ජනතාව ඉතින් දීවර කර්මාන්තයේ යෙදෙන කොටසක් ඉන්නේ. ඉතින් උදේ හවා දීවර රස්සාව යෙදෙන දීවර මහතුන් මෙතන ඉන්නවා. මේ තියෙන කොටසේ තවත් කොටසක් ඉතුරු වෙලා තියෙන. ඉතින් මේ ශක්තිමත් බදාම අවුරුදු 124ක් තාම නිර්පද්දිතව තියෙනවා කියන්නේ සුනාමියටත් අහුවෙලා. එතකොට මොනතරම් මේක ශක්තිමත්ම නිර්මාණය කරලා තියෙනවද කියලා හිතා ගන්න පුළුවන් මේක. මේ තියෙන අවශේෂයන් දැන් ඔය ඔබට පේනවා ඉතින් කණු තුනක් ඒ තමයි බේස් එක එහා පැත්තේ තියෙන ඉතුරු බේස් එක. ඔන්න ඔය දෙක අතර තමයි ජැටිය නිර්මාණය කරලා තිබ්බේ. ඔරුව වලට නැව් වලට බෝට් වලට එන්න පහසු වෙන ස්ථානය. ඉතින් ප්‍රදේශයේ වෙන්නේ මේ විදිහට තමයි සංචාරක කර්මාන්ත හෝටල් සංචාරක හෝටල් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශේ තියෙනවා. ඉතින් 1901 සුද්දා මුහුදෙන් මෙම ස්ථානයෙන් මෙතනින් තමයි ගොඩබිමට ඇවිල්ලා තියෙන 1901 මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අතීත සාධක ගත්තොත් ඊට බොහෝ කාලයකට කලින් මෙතන එන්න ඇති ගොඩබිමින් මේ මුහුදෙන් ගොඩබිමට. ඉතින් දැන් ඔය ඉතුරු වෙලා තියෙන අවශේෂයන් ටික ඔන්න ඔහමයි. ඉතින් වරකම් කාලේ කියලා නැහැ. ඉතින් හැමදාම සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ අතර ඉතින් විවිධ ජන කොටස් ඉන්නවා. ඉතින් විවිධ විදිහට දීවර කර්මාන්තයේ යෙදෙනවා. ඉතින් මෙයා මේ බලන්න දීවර කර්මාන්තයේ යෙදෙන විදිය බිලි කොක්කක් ආදරේ නවීන පන්නේ බිලි කොක්කක් තමයි මෙයා ගාව තියෙන්නේ. මෙයත් එක පොඩ්ඩක් කතා කරමු ඉස්සරහට මේක යවලා නැවත ගෙන්න ගන්නවා. ඒක මාළුවෙක් විදියට හැඩයට තියෙන්නේ මේකේ. ඉතින් ලොකු මාළුවෝ මේකට අහුවෙලා එනවා. ඇවිල්ලා හැම ගිල්ලපු ගමන් මේකට දැනෙනවා ටක් ගාලකට මෙයා ග්‍රහණයට ගන්නවා. ඉතින් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඒක සබ්ස්ක්‍රයිබ් කරලාම සීළු වීඩියෝ මේ වගේ බලන්න කියලා ආරාධනා කරනවා. අපි එහෙනම් මෙයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න බලමු. කොහොමද කියලා මේ ඔය තියෙන්නේ මාළුවා තමයි ඔය තියෙන්නේ. ඔකට අහුනොත් ඉතින් මේක මාළුවෙක් හැඩයට තියෙන්නේ. ඉතින් ලොකු මාළු බොහෝ මේක ග්‍රහණය කරනවා. ග්‍රහණය කරපු ගමන් මොකද වෙන්නේ? ඒ කට්ටිය ඉතින් අහුවෙනවා ඇමට. ඇමක් ඇත්තටම මේ දාන්නේ ඇමක්. කිව්වොත් නිවැරදි. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා සහයෝගයක් දෙන්න කියලා ආරාධනා කර සිටිනවා. ඉතින් බලමු මෙයා යහට දිවෙනවා නැවිලා අපි දැන් උන්න ගහන්න යන්නේ බලා ගන්න. ඕක ඈතට ගිහලා වැටුණා. පේනවද දන්නේ නැහැ මට. දැන් මෙයා කරන්නේ ඒක නැවත ඔතනවා. මේ ඉන්නේ මාළුවා. ඒක අහුවෙලා නැහැ. ඔන්න ආවා. මීට 20ක් 30ක් විතර යනවා ඇදලා නේද?
වෙලා නැහැ මාළුවේ. අපි අද වෙරළට යනකොට ඉතින් ඒ එක්කම හම්බුණා අපේ මුහුදේදී හම්බෙන අපේ යාළුවෙක්. ඉතින් ඇත්තම මුහුදේදී මිනිස්සු අතරමං වුණොත් මිනිස්සුන්ට උදව් කරන යාළුවා කවුද කියලා බලමු. හැබැයි එයා ජීවිතුන් අතර නම් නැත. බලමුකෝ එයා මොකද වෙලා තියෙන්නේ කියලා. ඔය ඉන්නේ ඩොල්ෆින් යාළුවා. ඔන්න බඩු. ඉතින් මුහුදේදී මොනවා හරි අනතුරක් වෙලා අද උදෑසන ගොඩබිමට ගොඩ ගහලා තිබ්බා මෙයා. ඉතින් ඇත්තටම අවසාන මොහොතේ ඉතින් තුවාල තියෙන ඇඟ හැමතැනම තුවාල වගේ මොකක් හරි බෝට්ටුවකට හරි නැවකට හරි මෙයා වදින්න ඇති කියලා හිතෙනවා. ඉතින් එහෙම වෙලා තුවාල වෙලා මේ තුවාල ගොඩක් නරක් වෙලා තමයි මෙයා ආවේ ලොකු සතෙක්. ඉතින් එයා ජීවිතෙන් සමුගන. ඉතින් මිනිස්සුන්ට ගොඩක් උපකාර කරනවා මුහුදේදී අතරමං වුණොත් ගොඩ බිමට එන්න අපි සියලු දෙනාම දන්නවනේ ඩොල්ෆින් කියන්නේ කවුද කියලා නේද? ඉතින් අහිංසක සතෙක් මිනිස්සු ගොඩක් ආදරේ ඩොල්ෆින් කියන සත්වයාට. ඉතින් ගැඹුරු මුහුදේ මේ කට්ටිය ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් කොහොම හරි මෙයා අන්තිමේට ඇවිල්ලා අද උදේ බලනකොට වෙරළ තීරයට. ඉතින් අපිට කර හැකි දෙයක් නැහැ ඉතින් ඇත්තටම. අහිංසක සතෙක් දැන් ඉතින් වල දාන්න තමයි තියෙන්නේ. ඔන්න ඔහොමයි ඉතින් ඩොල්ෆින්. ඇත්තටම මමත් දැක්කේ ඩොල්ෆින් එක ළඟටම ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද තමයි දැක්කේ. ඒත් ඉතින් ජීවිතුන් අතර නැහැ. ඉතින් මොකෝ කරන්නේද? හරි ලස්සනම මුහුදු තෙරයක් නැගෙනහිර මුහුදේ තියෙන ලස්සනම මුහුදු කලාපයක් කිව්වොත් නිවැරදි පාසිකුඩා කල්කුඩා කියන ප්‍රදේශය. ඉතින් සංචාරකයන්ට ආකර්ෂණීය ස්ථාන තමයි මෙතන ගොඩක් තියෙන්නේ. ඉතින් මුහුදත් කළු නෑ නාන්නත් පුළුවන්. හොඳ ස්ථානයක්. ඉතින් අහිංසක සතෙක් මේ විදිහට අපෙන් සමුගන යනවා. ඉතින් ඩොල්ෆින් කියන සතා ඔබ සියලු දෙනාම දන්නවා. ඩොල්ෆින් කියන්නේ ඉතින් මිනිස්සුත් එක්ක නිතරම මුහුදේදී ඉන්න සතෙක්. ඉතින් අපේ කැමරා කාචරේ හිමාරු කරත්. එහෙනම් අනිත් දවසක හම්බෙමු. ජය වේවා.